SNS Creation YouTube channel එකත් එක්ක ඉන්න මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ලාහුගල කැලේ මැද්දේ පිහිටලා තියෙන ලස්සන බංගලෝ එකක් කරන ලාහුගල මහවැව බංගලෝ එක. අපි බලමු වීඩියෝ එකෙන් ලාහුගල මහවැව බංගලෝ එක කොහොමද ඩ්‍රෝන් එකට පේන්නේ කියලා. එදදාස් 966 ජූලි 1 වෙනිදා තමයි ලාහුගල උද්‍යානය මුලින්ම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඊට පස්සේ 1980 ඔක්තෝබර් 1 වෙනිදා ජාතික වනෝද්‍යානයක් විදිහට මේක නම් කරලා තියෙනවා. අපේ රටේ තියෙන කුඩාම ජාතික වනෝද්‍යාන වලින් එකක් වන ලාහුගල අලි ඇතුන් සහ පක්ෂී නිරීක්ෂණයට ජනප්‍රියතම ස්ථානයක්. මහවැව බංගලාව ගැන කතා කරොත් වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලද හොඳම බංගලා වලින් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. විවේක ගන්න හොඳ ස්ථානයක් වුණාට අවට දැක ගන්න තරම් ලොකුවට අලි ඇතුන් සත්තු නම් නැහැ. ලාහුගල මහවැව සහ කිතුලාන වැව ආශ්‍රිතව බේරු නැමැති තනකොළ වර්ගයක් අලි ඇතුන් ආහාරයට ගන්න ආහාර වර්ගයක් තිබිලා තියෙනවා. නමුත් අවාසනාවකට මෙන් බේරු තනකොළ දැන් ඒ වැව් වලින් අතුරුදහන් වෙලා අලි ඇතුන් ඒවායෙන් ඉවතට යමින් පවතිනවා. මහවැව බංගලාව ගැන කතා කරොත් බංගලාවේ ඩබල් රූම් 3ක් තියෙනවා. ඩබල් රූම් 3න් එකක ඇටච් බාත්රූම් තියෙනවා. කියන්නේ මේක තට්ටු දෙකක් තියෙන්නේ. යට තට්ටුවේ රූම් එකක් තියෙනවා. ඩයිනින් ඒරියා එක තියෙනවා. කිචන් එක තියෙනවා. උඩ තට්ටුවේ ඩබල් රූම් දෙකක් තියෙනවා. එක රූම් එකක් ඇටච් බාත්රූම්. අනිත් එකට බාත්රූම් එක එළියෙන් තමයි පිහිටලා තියෙන්නේ. මේකේ උපරිම 10 දෙනෙක්ට ගිහිල්ලා ඉන්න පුළුවන්. බංගලෝ එක බලා ගන්න කෙනෙක් ඉන්නවා. මම හදන්න වියලි සලාක සිළුම දේවල් අපි අරගෙන යන්න ඕනේ. ඒ ඉන්න කෙනා අපිට ඕන කෑම ಜಾති ඕන දෙයක් කිව්වහම හදලා දෙනවා. ඒ වගේම කියන්න ඕනේ මොන හරි ගන්න යනවා නම් ආයිත් යන්න ඕනේ පොතුවිල්. ඊළඟට හම්බ වෙන ටවුන් එක පොතුවිල් තමයි. වශයෙන් කිලෝමීටර් 14ක් වගේ තියෙනවා. බංගලෝ එකේ ඉඳන් පොතුවිල් වලට. ඒ වගේම කියන්න ඕනේ මේ බංගලෝ එකට කරන්ට් එක අරගෙන නැහැ. බංගලෝ එකේ විදුලි පහන් වලට අවශ්‍ය විදුලිය ලබා ගන්න සෝලාර් පැනල් සවි කරලා තියෙනවා. ඒ සෝලාර් පැනල් වලින් ගන්න විදුලියෙන් තමයි මේ බංගලෝ එක ලයිට් අප් කරන්නේ. ෆෝන් charge කරගැනීමේ හැකියාවක් මේ බංගලෝ එකේ අපිට ලබා දීලා නැහැ. මේ බංගලෝ එකට එන්න පාර ගැන කතා කරොත් කොළඹ ඉඳන් එනවා නම් හයිවේ එක යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝමීටර් 367ක වගේ දුරක් තියෙනවා කොළඹ ඉඳන් එනවා නම්. හයිවේ එකෙන් ඇවිල්ලා මත්තලින් එක්සිට් වෙලා වැල්ලවාය, මොනරාගල, සියමලාණ්ඩුව, ලාහුගල. උද්‍යානය තුල පුරාණ ජලාශ 3ක් පිහිටලා තියෙනවා. ඒවා නම් ලාහුගල හෙක්ටයාර 243යි, කිතුලාන සහ සෙංගමුව. මේ ජලාශ වලින් ලැබෙන ජලය හැඩවට තමයි ගලාගෙන යන්නේ. මේ ජලාශ බොහෝ දුරට රොන් මඩ වෙලා තමයි තියෙන්නේ. අලි ඇතුන්ට ප්‍රණීත ආහාරයක් වන බේරු තනකොළ බහුල වෙන්නත් මේ රොන් මඩ සහාය වෙලා තියෙනවා.
ලාහුගල වැවේ වැව් ඉවුර නම් තනිකරම කිඹුල්ලුන්ගේ නිජබිමක් වෙලා. වැව් ඉවුරේ දිගටම කිඹුල්ලු බලා ගන්න පුළුවන් 50ක් විතර. ඔයත් මේ වගේ කොළපාට පරිසරයකට ආදරය කරන කාම් වයිබ් එකක් ගන්න කැමති කෙනෙක් නම් යාළුවොත් එක්ක සෙට් වෙලා නිවාඩුවට යන්න හොඳම තැනක් තමයි මේ ලාහුගල මහවැව බංගලෝ එක. මේ වීඩියෝ එකෙන් ගෙනාවේ අපේ එක්ස්පීරියන්ස් එක කියන්න ඕනේ. කෑම හදන්න ඉන්න කෙනත් හොඳටම හොඳයි. අපි කැමති විදිහට කෑම ටික නියමට රසට හදලා දුන්නා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් අමතක කරන්නේ නැතුව ලයික් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ මොනවා හරි අදහසක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. එහෙනම් ගිහින් එන්නම්. goodbye.